හැලෝ කොහොමද ඔයාලට? ඉතින් ගොඩාක් ලොකු කරදර බාධක රැසකට පස්සේ හිතනවා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් ඔයාලා දන්නවනේ පහුගිය දවස්වල අපේ රටට වුණු ලොකු ඛේදවාචක. ඉතින් දැන් මං හිතනවා ටිකක් හරි මිනිස්සු ආයෙත් ඔළුව උස්සලා තමන්ගේ දෛනික කටයුතු කරගෙන යනවා කියලා. ඉතින් ඒක තමයි වෙන්නත් අවශ්‍ය. අපේ ජීවිතේට ගොඩාක් කරදර බාධක ගොඩක් එනවනේ. ඉතින් ඒ වලට ශක්තිමත්ව මුහුණ දෙන්න තමයි අවශ්‍ය. ඉතින් මං අද ආවේ මහරගම ලේඩි ජේ එකට. ඇත්තටම මම ආවේ මෙතනට අම්මගේ බර්ත්ඩේ එකට මොනවා හරි ගන්න. ඉතින් බලන්නකෝ මෙතන ක්‍රිස්මස් එකට තියෙන අයිටම්ස් ගොඩ. ඉතින් මේක දැක්කම මට මාරම සතුටුයි. ඉතින් මටත් හිතුණා මම බුද්දිස්ට් වුණාට ගෙදර ගෙනල්ලා මේවයි මුළු ගේම සරසන්න තිබ්බනම් කොච්චර ෂෝක්ද කියලා. ඉතින් බලන්නකෝ මේවා මාරම කියුට්. ඉතින් ප්‍රයිස් ගත්තොත් ප්‍රයිසසුත් එහෙම ලොකුවට වැඩි ගණන් තිබ්බේ නැහැ. සාමාන්‍ය සාධාරණ ප්‍රයිසස් වලට තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඒකට එන අයත් හැමෝම ෆොටෝස් ගහනවා, වීඩියෝ කරනවා. ඉතින් එන අයට උනත් හිතා ගන්න බැරි තරම් අයිටම්ස් ගොඩක් මෙතන තිබුණා. ඉතින් ඒවා මාරම කියුට්. ඉතින් මං ඔයාලට වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. ඉතින් ඇත්තටම මට ක්‍රිස්මස් එකට ගෙදර සරසන්න නම් අයිඩියා එකක් නැහැ මේ පාර. මං චූටි කාලේ නම් කරලා තියෙනවා. ඒ වුණාට මම දැන් එහෙම කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මාත් මේවා බලලා සතුටු වෙනවා. ඉතින් කොහොම හරි මේවා දැක්කාම අම්මට මේ තෑගි ගන්න ගියා කියන එකත් අමතක වෙලා මට ඒක හොයන්න තමයි මං ගත්තේ. ඉතින් මම එක ඒවා ඉතින් බැලුවා මෙතන මාරම ලස්සන ඒවා තියෙනවා. මට ඉතින් ගන්නත් හිතුණා. ඒ වුණාට ඉතින් ඇත්තටම මම ක්‍රිස්තියානි කෙනෙකුත් නෙමෙයිනේ. ඒ නිසා ඉතින් මං ගත්තේ නැහැ. මම වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම්. මං ගත්ත චූටි අයිටම් ටික මම පෙන්නන්නම් වීඩියෝ එකේ අන්තිමට මම මොනවද ගත්තේ කියලා. ඉතින් එයාලා ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා තිබ්බා. එන අයට ෆොටෝස් ගන්න පුළුවන් එතන වාඩි වෙලා. ඉතින් ගොඩාක් අය ෆොටෝස් ගහනවා මම දැක්කා. ඒ වගේම ලස්සන කියුට් ක්‍රිස්මස් ට්‍රීස් තිබ්බා. ඉතින් 390ක් වගේ මට මතක විදිහට ගාන උනේ මේවා වල. ඉතින් හරිම ලස්සන කියුට් අයිටම් පොඩි අයිටම්ස් ගොඩක් තිබ්බා. ඉතින් බලන්නකෝ මේවා වල අර නිකන් හිම වැටෙනවා වගේ හරිම ලස්සනයි. ඊට පස්සේ මම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ බලලා ඉවර වෙලා ආවා උඩට ඇඳුමක් ගන්න අම්මට. ඉතින් මට නම් ඇඳුම් ගන්න අයිඩියා එකක් තිබ්බේ නැහැ මෙතනින්. ඉතින් අනික මගේ ඇත්තටම කබඩ් එකේ ඇඳුම් පුරවලා තියෙනවා. මට ඉතින් දාන්න තැනකුත් නැහැ ගෙනිච්චට පස්සේ. ඉතින් ඒ නිසා මං අයිඩියා එකක් තිබ්බේ නැහැ ගන්න. ඒ වුණාට මෙතන ප්‍රයිස් අඩුයි කියලා දැක්කහම මට හිතුණා නිකන් try කරලා බලන්න. ඉතින් මං සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ලේඩි ජේ එකෙන් ඇඳුම් නම් අරන් නැහැ මීට කලින්.
ඉතින් මම සාමාන්‍යයෙන් ඇඳුම් ගන්නකොට බ්ලවුස් එකක් සාමාන්‍යයෙන් 3000යි 4000යි ඔය වගේ තමයි. ඉතින් මටත් පුදුම හිතුණා මම දැක්කා මේ බ්ලවුස් එක 990යි ඊට පස්සේ මේ බ්ලවුස් එක 1500යි. ඉතින් මට කොහෙට හරි එළියට යද්දි ටක් ගාලා ලේසියෙන්ම ඇඳගෙන යන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා මං හිතුවා මේ දෙක ගන්නවා කියලා. පස්සේ මං තව පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. ඒ වගේම අම්මට ඇඳුමක් ගත්තා. ඉතින් ඒවත් අරගෙන දැන් මම මේ ගෙදර තමයි යන්නේ. ඉතින් ගෙදර ගියාට පස්සේ මං ඔයාලට පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. මං දැන් ගෙදර ඇවිත් තමයි ඉන්නේ. දැන් අපි බලමු අද මම මොනවද ගත්තේ කියලා මෙයත් එක්ක. බලමු මොනවද අපි ගත්තේ කියලා. නේ. හ්ම්. හ්ම්. ඉතින් මුලින්ම මං ගත්තා මෙන්න මේ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් මේක අර ටේබල් වල තිබ්බහම මාර ලස්සනයි ඈතට. ඉතින් ඒ නිසා මට හිතුණා මේක ගාණත් අඩුයි මං හිතන්නේ 450ක් වගේ තමයි උනේ. ඉතින් ඒ නිසා මම මේක ගත්තා. මේක අර ටේබල් එකේ තිබ්බම හරිම ලස්සනයි. නේ. ඊට පස්සේ මං තව ගත්තා අර කහපාට බ්ලවුස් එක ඔයාලට මතක ඇති. ඒක ප්‍රයිස් දාලා තිබ්බේ 999 මං ඔයාලට ඇඳලා පෙන්නුවා ඒක ගත්තා. ඊට පස්සේ අර අනිත් බ්ලවුස් එක මං ඇඳලා පෙන්නපු ඒක 1550යි. ඉතින් ඒකත් මං ගත්තා. ඉතින් මේ දෙක නම් මං ගත්තේ මට සාමාන්‍යයෙන් මම මේ දැන් ඇඳන් ඉන බ්ලවුස් එක උනත් මං හිතන්නේ ඒක රුපියල් මට මතක විදිහට 3000ක හරි 4000 3000 ගාණක් විතර 4000කට කිට්ටුයි. ඉතින් ඒ වගේ ගණන් වලට මම ගන්නවට වඩා මේ වගේ අඩු ගාණකට අරගත්තාම මට ටක් ගාලා ළඟ තැනකට උනත් ඇඳන් යන්න පුළුවන් ඉතින් ඒ නිසා ඉතින් මං ගත්තා. ඊට පස්සේ මම ගත්තා ලස්සන කැන්ඩල් එකක්. මේක ඇත්තටම මට එතෙන්ට ගියාට පස්සේ හිතා ගන්න බැරි වුණා පුදුම කැන්ඩල්ස් ගොඩක් තියෙන්නේ. අනික ප්‍රයිසසුත් ගොඩක් අඩුයි. මේක මං හිතන්නේ 450යි වගේ. මම මීට කලින් එක තැනක දැක්කා මේ වගේම එකක් රුපියල් 1000 ගාණක්. ඉතින් ඇත්තටම 450කට මේ වගේ මේකේ අරක මේ අනික මේ සුවඳවල් ගොඩක් තියෙනවා. ඉතින් මම ගත්ත එකත් හරිම සුවඳයි. මේ ඔයාලට මං ඇතුළ පෙන්නන්නම්. මේ ඇතුළ මං හරි ආසයි කැන්ඩල්ස් පත්තු කරන්න. ඉතින් මේක හරිම සුවඳයි. ඉතින් හරිම ලස්සනයි. ගෙදරක තියන්න පුළුවන් සුවඳයි. ඉතින් එතන ගොඩාක් ජාතියේ කැන්ඩල්ස් තියෙනවා. ඉතින් මම මේක තමයි ගත්තේ. ඉතින් ඔයාලටත් ගිහිල්ලා try කරලා බලන්න පුළුවන් මාර්ම ලස්සන කැන්ඩල් ගොඩක් තමයි තියෙන්නේ. ඊට පස්සේ බලමු මම අන්තිමේටම ගත්තේ මොකක්ද කියලා. මේක මම මේක ගන්න නෙමෙයි හිතන් හිටියේ මට ආස හිතුණා මේ ලබූබු කෙනෙක් ගන්න. මං මේ ටිකක් දවස් ඉඳන් හිතන් හිටියේ මං ලබූබු කෙනෙක් ගන්නවා කියලා. හැබැයි මට තියෙන තැනක් සෙට් වුන්නේ නැහැ. ඒ කියන්නේ එක දවසක් ගිය තැනක තිබ්බා. ඒත් මට එදා කොහොම හරි ඒක ගන්න බැරුව ගියා මොකක් හරි හේතුවක් හින්දා. කොහොම හරි මම හිතුවා ලේඩි ජේ එකේ ඇති කියලා. උනාට තිබ්බේ නැහැ. ඊට පස්සේ මම දැක්කා මෙන්න මේක තියෙනවා. මේකේ නම ඩැනි බේබි කියලා. ඉතින් මේකත් මාර කියුට් 3450ක් වුණා. මේක තමයි මම ක්‍රිස්මස් එකට මට දෙන තෑග්ග. ඩැනි බේබි බ්ලයින්ඩ්ස් බොක්ස් එක. අපි බලමු දැන් බොක්ස් කළානේ සද්දකුත් එනවා.
මට හිතා ගන්න බෑ මොකක්ද තියෙන්නේ කියලා. මේ ඔක්කොමල්ලගේ තියෙනවා අර මේ පොඩි සද්දයක් එන කෑල්ලක් වගේ එකක්. අපි ගෙස් කරමුද කවුද හම්බ වෙන්නේ කියලා. මං නම් කැමති මෙන්න මේ පින්ක් එක්කෙනාට. වයිට් එක්කෙනාත් ලස්සනයි. හැබැයි වයිට් එක්කෙනා ඉක්මනට කුණු කෑවෙනවනේ. ඒ නිසා මම කැමති මෙන්න මේ පින්ක් එක්කෙනා. මෙන්න මේ පින්ක් එක්කෙනාට තමයි කැමති. බලමු මොකද්ද හම්බ වෙන්නේ කියලා. හැබැයි පර්පල් එක්කෙනාත් ලස්සනයි. බලමුකෝ මොකද්ද හම්බ වෙන්නේ කියලා. ඕන දෙයක් සතුටින් බාර ගන්න. මම අන්බොක්ස් කරන්නම්. හරි අපි අන්බොක්ස් කරමු එහෙනම්. අනේ කොළපාට එක්කෙනෙක්ද කමන්නෑ එයත් කියුට් එකට ඉන්නවා බලමුකෝ කොළපාර එක්කෙනෙක් තමයි ඉන්නේ මං හිතන්නේ බලමු අපි කඩලා මේක අතින් කඩන්න බෑ අනේ අමාර කියුට් මේ බලන්න මූණ හරිම ලස්සනයි න කොළපාර වුණාට එයාත් ලස්සනයි හරිම ලස්සනයි එයා ඔය බත් ටික තමයි මං අද ගත්තේ ඉතින් ආයෙත් වීඩියෝ එකකින් එනකන් අදට ගිහින් එන්නම් බයි